ආයුෂ බොහෝ වේවා. කන්‍යා ලග්නය මේ නොවැම්බර් මාසයේ. ඔබ මේ මාසයේ ටිකක් වැඩිපුර මිනිස්සු ආශ්‍රය කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මිනිස්සු හින්දා ටිකක් ප්‍රශ්න ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා හරි කල්පනාවෙන් ගෙවන්න ඕන. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී ඉතා කල්පනාවෙන් ගනුදෙනු කරන්න. මොකද වාද විවාද අන්තර්ජාපර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මුලින් කියන්න ඕන වාට වා ගැන පුළුවන් එක් කාරණයක් දැනගන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න, මාව ෆලෝ කරන්න. ඔයාට අවශ්‍ය කාරණේ විවාහය හොයලා මොකක් හරි ඔයාට දැනගන්න ඕන ඒ කාරණේ කමෙන්ට් එකකට දාන්න. උපන් දිනේ උපන් වෙලාව ලග්නයක් එක්ක. ඊට අමතරව ඔයාට පුද්ගලිකව පරීක්ෂාවක් කරගන්න ඕන නම් පරීක්ෂා කරගන්න පුළුවන්. මාත් එක්ක සම්බන්ධ වෙලා WhatsApp කරා. කොල්ල නැහැ, PDF නැහැ. ෆෝන් එකේ කෝල් එකක් කරන් වචන දෙකක් කතා කරලා කියන්නේ. ඔයාට ඔඩියෝ රෙකෝඩ් එකක් මේ වීඩියෝ කරනවා වගේ ලබා දෙනවා. එහෙම ලබා ගන්න අවශ්‍යයි සියල්ල ගැන. ඔබගේ අනාගතයේ කොහොමද වෙන්නේ? හොඳ නරක හොඳ කාල දරුපල්ල දිනනවාද? විවාහය හොඳයිද? කවද්ද විවාහය තියෙන්නේ? නැත්නම් විවාහයක් නැද්ද? ඒ සියල්ල දැනගන්න පුළුවන්. ඒතකොට එහෙම අවශ්‍ය නම් ඔයා WhatsApp කරා මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය විස්තර ටික ලබා ගන්න. හරි. එතකොට මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී ඉතා ප්‍රවේශම් වෙන්න. මොකද මේ අපි ජීවත් වෙනකොට ඊයේ තිබ්බ විදිහට නෙමෙයි හෙට ගෙවි. එහෙම වෙනස් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මේ තප්පරෙන් තප්පරේ දවසෙන් දවස මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට අපි ඒක කලින් දැනගත්තා නම් අපිට ඒකට අවශ්‍ය මෙහෙම දන්න ඔයාට මැප් එකක් තිබ්බොත් ඔයා දන්නේ නැති පළාතකට යන්න ඔයාට ලේසියිනේ. ඒක ඔයා දන්නේ නැතුව ගියොත් ඔයාට හොයාගන්න අමාරුයි. ඒක තමයි මේ සියල්ල මෙහෙමයි. අපි කියනවානේ මේ අපි උත්සාහ කරොත් හැමදේම වෙනස් කරන්න පුළුවන් කියලා. ඇත්තට එහෙම වෙන්නේ නැහැ. ඒකෝර බලන්නකෝ දියුණුව ගැන දැක්කහම හැමෝටම හිතෙනවා උත්සාහ කරොත් කරන්න පුළුවන් කියලා. ඇත්තට මේක එහෙම නැහැ. ඒකෝට ඒකටත් කාල සීමා තියෙනවා. අපි ජීවිතේ කුසල් සම්පූර්ණ කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට Apple ෆෝන් එක නිර්මාණය කරපු මනුස්සයා නිර්මාතෘ. එයා Apple ෆෝන් එක හොයාගන්නවා. හරි. ඒක මරු වැඩක් නියමයි. අනිත් මිනිසුන්ට කරන්න බැරි වැඩක්. උත්සාහය, උනන්දුව, කැපවීම, හાર્ඩ් වර්ක් මේ ඔක්කොම ඉන්න හොයාගත්තා. ඒකතොට අර හැමෝම කියන දෛවයේ කඩාගෙන ගිහිල්ලා දෛවයක් කියලා දෙයක් නැහැ. එහෙම හොයාගත්තා. හරි. ඒක හරි කියන්නේ. එතකොට මේ දෛවයේ කඩාගෙන ගිය මිනිස්යාට ඇයි අවුරුදු 52 මම හිතන්නේ නැත්නම් 54 පිළිකාවක් හැදෙලා නැති වෙන්නේ. මේ මනුස්සයා ඒක වෙනස් කරන්න තිබ්බා. අරදී Apple ෆෝන් එක උපාගත්තේ උත්සාහින්න උන වැඩක්. ඒ කියන්නේ මේ දෛවයේ කඩාගෙන ගිහිල්ලා කරපු දෙයක්. ඒතර මේක දෙකක් දුවක් හැදුනම විතරක් කර්මය. පෙරපො. ඒතර අරක එකක්. මේ ඔක්කොම එකයි. තේරුණා? සමහරක් දේවල් තියෙනවා ඈත තියෙන දේවල් දෛවී. තේරුණා? ඒව වෙනස් කරන්න බෑ. සමහරක් තියෙන දේවල් තියෙනවා ඒව වෙනස් කරන්න අපිට ඉඩ දීලා තියෙනවා. මේ හිතන්නු පස්තරන් අඹ ගෙඩියක් තියෙනවා කිලෝමීටර් 50ක එහා. නිකන් අඹ ගෙඩියක් තියෙනවා මීටර් 200ක් ළඟ. අපේ කකුල් දෙකම කැඩිලා. අපිට අර කිලෝමීටර් 50ක් තියෙන අඹ ගෙඩිය ගන්න පුළුවන්ද? බෑ. හැබැයි අපිට ඒක අවස්ථාවක් දීලා තියෙන්නේ. ගන්න බෑ මොකද කකුල් දෙක කැඩලා එච්චර දුර යන්න බෑ. අර නිකන් අඹ ගෙඩිය ගත්ත හැකි. අන්න ඒ වගේ. කියන එක පැහැදිලිද? ඒ කියන්නේ දෛවයේ විසින්ම එක එක තැන්වල තියලා තියෙන්නේ අපි කරපු කුසල එක්ක. ඒක සමහරක් කෙනෙකුට දුරයි සමහරක් කෙනෙකුට ළඟයි සමහරකට ඒක ළඟා වෙන්න බෑ. හරි තේරුම් ගන්න. තේරුණාද? හැමෝටම කුසල එක්ක තමයි ජීවිතේ ගෙවන්නේ. එතකොට වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම අර කිව්ව අඹගිරිය කතාව. ඒක මෙහෙමයි. ඔයා නිකන් ඉඳගෙන කල්පනා කරන්. එතකොට තීරෙයි. මම මේ කිව්වට තීරෙන්නේ නැහැ. හරි. එතකොට රැකියාවේදී ඉතා ප්‍රවේශම් වෙන්න වෙනත් පුද්ගලයෝ ඉන්නවා. බාහිර පුද්ගලයන්ට තමන්ගේ රැකියාව එපා වෙන තැනටපත් වෙන්න පුළුවන්. මිනිස්සු ආශ්‍රය කරන ඉතා ප්‍රවේශම් වෙන්න කන්‍යා ලග්නේ ඔබ මිනිස්සු හින්දා යාළුවෝ නෑදෑයෝ විශේෂයෙන් නෑදෑයෝ හිතවත්තු එක ආශ්‍රය කරනකොට මෙයා වෙන්නේ මොකද මේ ඒක තමයි අපි ජීවත් වෙන බලන්නකෝ සමහරක් යාළුවෝ කෙනෙක් මේ ද්‍රෝහිකම් කරලා නෑදෑයෝ ඒ වෙලාව ආවම මේක වෙනවා තේරුණා එහෙනම් ඔයා ඒකත් කඩාගෙන ඉන්න බෑ යාළුවෝ මගෙත් එක තරහ වෙනවා
ඒක මම වෙනස් කරන්න බෑ වෙන මං කියන එක හරි පැහැදිලි දෙන වෙනස් කරන්න පුළුවන් දේවල් දෙනවා බැරි දේවල් තියෙනවා අපි ඒක අඳුර ගන්න ඕනේ ඒකට තමයි මේ ජන්මපත්‍ර පරීක්ෂා කරන්නේ ඒකේ තියෙන ඔක්කොම තේරෙනවද හරි එතකොට ඔබට මොනවාරි විකුණන්න දෙයක් තියෙනවා මොනවා හෝ දෙයක් විකුණ ගන්න තියෙනවා නම් විකුණන්න බැරුව හිටියානම් අමාරුවෙන් හිටියානම් මේ මාසේ මරු නියමයි විකුණන්න පුළුවන් හරිද ඕනෑම දෙයක් විකුණන්න try කරන්න එහෙම දෙයක් තිබ්බනම් විකුණන්න පුළුවන්. ඊට පස්සේ ඉගෙනීමේ යෙදී සිටින අයට ඉතාම සුබයි තරඟ විභාග හෝ වේවා ළමයි වේවා ඉගෙනීමේ කටයුතු උසස් අධ්‍යාපනය හෝ වේවා නියමයි මරු. එතකොට කවුරු හරි මේ ඉගෙනීමට ළමයි ඇලුම් කරන්නේ නැත්නම් එපා වෙලා නම් ඔයාට ඒ උසස් අධ්‍යාපනය මේ දවස්වල බාධා එපා වෙනවා ඔන්න ඔයාගේ නරක කාලේ. හැමෝටම දින හොඳ නරක කාලේ. තේරුණා? නිකන් ඉන්න අපේ අම්මා තාත්තා හොයවා හිටපු ගමන් බයිසිකලෙන් වැටෙනවා ඇක්සිඩන්ට් වෙනවා ඒකට එහෙම වෙන්න බෑ නේද තේරුණා එහෙනම් ඇයි මේ ඇක්සිඩන්ට් වෙන්නේ බස් කාර් වෑන් හිටපු මිනිස්සු සමහරක් අය 20න් යනවා මේ යන සමහරක් අය 95ක් විතර ඉන්න මේ යනවා එහෙම කොහොමද ඒක තමයි වැඩි මේක දෛවයක් කියලා එකක් තියෙනවා පෙර කුසල කුසල තියෙනවා ඒක තීරුම් ගන්න ඒකින්ද මේ ජීවිතේ නිකාම යවන්න එපා හැකි තරම් පින් ගොඩක් රැස් කරගන්න. තේරුණා දැන් මෙහෙමයි. ඔයා හොඳ මිනිස්සෙක් කියලා හිතන්නකෝ. අරක්කු සිගරට් බොන්නේ නැහැ. කිසිම කෝඹියක්වත් මරන්නේ නැහැ. ඒ වුණාට ඔයාට කෙලවෙනවා. හරියන්නේ නැහැ. හරිද? එහෙම වෙනවා. ඒතර ඔයා මේ ආත්මේ කොච්චර හොඳ දෙයක්ද වැඩක් නැහැ. පෙර භවයන් වල අපි මතක නැහැ. ඒතර ඒ කරපු දේවල් වලට විඳවන්න වෙනවා. තේරුණා? තරමක් කර සමහරක් වෙලාවට තව වැඩි වෙන්නේ නැත්නම් මේ ආත්මේ ටිකක් හොඳට ඉන්නේ හින්දා. තේරුණා? ඒකට මේ හැමදේම කලවම මේක මාර දෙයක්. මේක ගැඹුරට හිතන්න ඕන, ගැඹුරට හොයන්න ඕන. මේක හරි අමාරු විෂයක්. තේරුණාද? ඉතින්ද පුළුවන් තරම් පින් කරන්න. එතකොට මම අර කිය මිනිසු අපේ දුරින් තියාගන්න යාළු මිත්‍රෝ හැමෝම අපේ දුරින් තියාගන්න නැත්නම් Tamanට මේ වෙන ජීවිතේ අමුතු මිනිසුන් හම්බෙන කාලයක්. අලුතෙන් කවුරු හරි හම්බුනොත් එහෙම මේ දවස්වල මේ අලුතෙන් ආදර සම්බන්ධ හැම ගොඩනගා ගන්නකොට ඉස්සා ප්‍රවේශම් වෙන්න Tamanට හරියන්නේ නැති ගැළපෙන්නේ නැති තමන්ගේ ජීවිතේ විනාශ කරන කෙනෙක් හම්බෙන්න පුළුවන්. තේරුණාද? ඕනෑම මිනිස්සෙක් මේ මමත් එහෙමයි මේ අහන ඔබත් එහෙමයි ඕනෑම මිනිස්සෙක් එළියට දෙන්නේ 100ට 10ක් නැත්නම් 15ක්. හොඳට ඔයා ගැන කල්පනා කරන්න ඔයා හැමෝටම දෙනවා දැන් ඔයාගේ යාළුවාට ඔයා ගැන ඔක්කොම දීලා තියෙන්නේ. ඔයාගේ අම්මට දීලා තියෙන්නේ. ඔයාගේ තාත්තට දීලා තියෙන්නේ. ඒ යාලා දැනගන්න ඕන ටික විතරක් නෙවෙයිද ඔයා දීලා තියෙන්නේ. එහෙමනේ මාත් එහෙමයි. ඒ මිනිස්සු හැමෝම එහෙමයි. ඒකට ඔයාට හම්බ වෙන ආදරවන්තියක් එහෙමයි. ඔයා දැනගන්න ඕන ටික විතරයි දෙන්නේ අනිත් ඒවා එයාගේ අස්සේ තියෙන්නේ. විවාහයට ගියපුවම තමයි ඒව මතු වෙන අවුරුදු 5ක් විතර යනවා. ඒ කියන්නේ ඒකට ඒ කියන්නේ මේ ඩිවෝර්ස් වෙන ගොඩක්. හරියට තේරුම් ගන්න හරි අමාරුයි. එතකොට විවාහ ජීවිතේ ගැටලු සහිතයි. විවාහ ජීවිතේ වාද විවාද. එතකොට එක්කෙනෙක් අවනත වෙන්නේ නැති වෙනවා. දැන් ඔයා කන්‍යා ලක්ෂ්මී ඔයාට ඔයාගේ සහකරුවා සහකටි අවනත වෙන්න නැති වෙන්න පුළුවන්. ඔයා කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒකට ඉවසන්න, කතා කරන්න, හිත හදන්න, ඉවසන්න. 10 පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි 100 පාරක් ඉවසන්න. හරිද? එතකොට මොකද මේ විවාහ ජීවිතේ ඒ කියන්නේ ඔයාට මරුණම් කන්‍යා ලග්නේ ඔබට කිසිම ප්‍රශ්නයක් නැත්තම් මේ මොහොතේ හොඳට මතක තියාගන්න ඔයාට විවාහ දෝෂ නැහැ. මේක ඔයාට හොඳ කාලයක්. ඒ හින්දා ඔයාට ප්‍රශ්නයක් නැහැ. විවාහ දෝෂ තියෙනේව කල්යනකොට තමයි එළියට එන්නේ. හැමදේම එහෙමයි. දැන් අපි කොණ්ඩේ එකපාරට බැහැන්නේ තේරුණා? දැන් හැමෝගේ මේ සමහරක් 70ක් ඉන්න කොණ්ඩේ පැහිලා නැති. ඒක තමයි වැඩි. මේ ඔක්කොම එහෙම තමයි වෙන්නේ. හරිද? එතකොට ඒක මම උදාහරණයක් ගත්තේ ඒ එහෙම තමයි. එක් මිනිස්සයාට එක් ආකාරයෙන් තමයි හැමදේම වෙන්නේ. එතකොට ආදර සම්බන්ධත් එහෙම මම අර කිව්වා වගේ මෙහෙම වෙනවා. විවාහයටත් හොඳ නැහැ. විදේශගත වෙන්න ඉන්න අයට සුබයි. ඊටාම සුබයි. ඔයාගේ අවශ්‍ය වැඩ කටයුතු කරගන්න හොඳ කාල සීමාවක් මිනිසුන්ගෙන් ප්‍රවේශම් වෙන්න තනියෙන් ඉන්න. ඒ වගේම සෙම් රෝග වගේ දේවල් මේ මාසෙ මැද වෙනකොට ඇති වෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරන් කවුරු හරි කකුල් වල ආබාධ තියෙනවා නම් ඉතා ප්‍රවේශම් වෙන්න. මේ සුළු අනතුරු වෙන්න පුළුවන්. ඉතින් ට්‍රිප් යනවා නම් විනෝදචාරික යනවා නම් දන්නේ නැති තැන් වලට වගේ යන්න එපා. පුළුවන් තරම් ගිහිල්ලා පාඩුවේ ගෙදර ඉන්න බෑ සුළු අනතුරු වෙන්න පුළුවන්. එතකොට ජීවන හැම තප්පරෙම පින් කරන්න කුසල් රැස් කරගන්න දෙන්න දෙයක් නැත්නම් කූඹියෙකුට සීනියටයක් හරි දෙන්න. ඒක ඇති.